හරි පුතේ අයිබෝවන් අපි චූටි පුතාලට ඉතිහාසය පන්ති අපි ආරම්භ කරලා තියෙන පුතා ඔන්ලයින් අද පළමු දිනේ විදිහට අපි මේ විදිහට ආරම්භ කිරීමක් සිදු කරනවා. ඒ ඔන්ලයින් එකේ පුතා අපේ ෆිසිකල් පන්තියට සම්බන්ධ වෙන ළමයිටත් මේක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. හරි පුතේ ඉතිහාසයේ පළවෙනි පාඩම තමයි ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර. පුතේ අපේ පන්තිය ගැන දැනගන්න පන්තිය ගැන දැනුවත් කරන්න තමයි පුතේ මේ පුංචි වීඩියෝ එක මම ඔයාලට ගෙනාවේ. අපේ ඉතිහාස පන්තිය දැනට පුතේ අපි ආරම්භ කරලා තියෙනවා මෙන්න මේ ආයතන වලමයි පුතේ නිව් ලීඩ්ස් වලස්මුල්ල නිව් සමාධි විද්‍යානිය සෙන්ස් හක්මන සිප්ගේට් කමුරුපිටිය පුතේ මුළු ලංකාවම අපි ඔන්ලයින් පටන් ගන්න තියෙන වැඩේ රසබර විදියට ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන් ඔයාට රසබර විදියට. හරි අපි බලයින් යමුකෝ පුතේ මම මොනවා කිව්වත් වැඩක් නැහැ නේද? මම උගන්වන විදිය මොනවා වගේද කියලා බලා ගන්න එපා. හරි. ඔන්න අපි යන් එතනට පුතා. හරි. ඔහොම එමු. හරි පුතේ ඉතිහාසයේ කියන ලස්සන කවි පද වලින් ඉතිහාසයේ ලස්සනට පළ ගලපගෙන අපි ලස්සන ඉතිහාසය ලස්සනට පුතේ කරගෙන යමු. හරි අද පළවෙනි දවස. හරි පළවෙනි දවසේ පළවෙනි කවිය. හරි පළවෙනි කවිය තමයි චුටි පුතේ මෙන්න මේක. හරි අපි පිළිවෙලට වැඩ ටික යනවා. හරි මයුර තිසර යන කවි සංදේශ ගම්පොළ යුගයේ ග්‍රන්ථ විශේෂ ගුත්තිලයද අනිකුත් සංදේශ කොට්ටිලිය වුණු ග්‍රන්ථ විශේෂ වැඩි හිතන්න ඕනේ මේ බලන්න පින්වතුනි මයුර තිසර කියන සංදේශ කාව්‍ය මොන යුගයේද රචනා වුණේ ගම්පොළ යුගයේ ගුත්තිලයේ ඇතුළු අනිකුත් සියලුම සංදේශ කාව්‍ය මගේ පුතේ මොන යුගයේද රචනා වුණේ කෝට්ටි යුගයේ. හරි තව එකපාරක් ඔයා ගෙදර ඉඳන්ම මේක තව පාරක් ඔයා කියන් යනවා. ගෙදර ඉන්න ගමන් හරි බස් එකේ යන ගමන් පුළුවන් පාඩම් කරනවට පාඩම් කරන්න නේද? හරි කොහොම හරි කමන්නේ. දැන් අපි මේක එකපාරක් කියමු. මාත් එක්ක. ඔයා ගෙදර ඉඳන්ම කියන්න. හරි මයුර තිසර යන කවි සංදේශ ගම්පොළ යුගයේ ග්‍රන්ථ විශේෂ ගුත්තිලයද අනිකුත් සංදේශ කොට්ටිලිය වුණු ග්‍රන්ථ විශේෂ බලන්න පින්වතුනි මයුර තිසර කියන සංදේශ කාව්‍ය දෙක මොන යුගයේද පුතේ රචනා වුණේ ගම්පොළ යුගයේ. හරි ගුත්තිලය ඇතුළු අනිකුත් සියලුම සංදේශ කාව්‍ය සැලලිනි සංදේශය ගිරා සංදේශය පරවි සංදේශය අනිකුත් සියලුම සංදේශ මුගේ පුතේ මොන යුගයේද රචනා වුණේමයි පුතේ කෝට්ටේ යුගයේ. හරි චූටි පුතේ පුංචි අදහසක් දෙන්න විතර මේ වීඩියෝ එක ඔයාලට ගෙනාවේ. අපි කවුද කියලා ඔයාලට පෙන්වන්න අපි කොහොමද උගන්වන්නේ කියන එක පෙන්වන්න. හරි මේ කොහොම වුණත් කමන්නේ මගේ පුතේ අපේ ඉතිහාස පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයාලට සම්බන්ධ වෙලා ඔයාට ඒකක් අරන් දෙනවාමයි පුතේ අනිවාර්යෙන්ම ඒකක් ඔයාට ගන්න පුළුවන්. අනිවාර්යෙන් අපේ ඉතිහාස පන්තියට සම්බන්ධ වීම තුලින් ඒට අවශ්‍ය කරන සියලුම වැඩසටහන අපි මේ වෙනටත් සංවිධානය කරලා ඉවරයි මගේ පුතේ. ඒ නිසා වගකීමෙන් කියන්නේ ඉතිහාසයට එකක් ගන්නවා නම් එන්න ඕනේ පන්තියක් ඇවිල්ලා බලන්න ඕනේ පන්තියක් තමයි අපේ පන්තිය. හරි පුතේ අයබෝවන්